සාදරයෙන් පිළිගන්න අලුත් මගේ YouTube channel එකට. ඉතින් ඔයා තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් පහළ තියෙන අතට subscribe button එක click කරලා subscribe කරලා ඊට පස්සේ notification bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම දාන videos හැම එකම ඔයාලා ගාවට ගෙන ගන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න යන්නේ ජල රොකට් ගැන. ඉතින් ඔයාලට මෙතන මම තියලා තියෙන ඔයාලට පේන ඇති බලා ගන්න පුළුවන් මේ ජල රොකට් එකක් සහ ජල රොකට් උදාහරණය. ඉතින් මේ උදාහරණේ යන්න කලින් මෙන්න මේ ජල රොකට් එක ගැන මම ඔයාලට ඉස්සෙල්ලා පොඩි හැඳින්වීමක් කරලා ඉන්නවා. මේ තියෙන්නේ ජල රොකට් එක. මේක හදලා තියෙන්නේ බෝතල් වලින්. බෝතල් වල නම් වශයෙන් ගත්තොත් මේක පෙප්සි බෝතලයක් ලිටර එකමාරේ. ඊට පස්සේ මෙතන තව බෝතලයක් දාලා තියෙනවා දෙකට කපලා කොටස් වශයෙන්. මම ඔයාලට මේක ජල රොකට් එකක් හදන වීඩියෝ එක ළඟදී වගේ ඉන්න බලාපොරොත්තු වෙනවා. එතකම් මම තාවකාලිකව මෙහෙම පොඩි හැඳින්වීමක් කරලා තියාගන්නම්. ඉතින් යාළුවනේ මෙතන ඉඳන් සම්පූර්ණයෙන්ම තනි බෝතලයක් මෙතෙන්ට එනකන් තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ මෙන්න මේ බෝතල් කෑල්ලක් බෝතලයක මෙන්න මේ කෑල්ලක් කපලා අරගෙන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් මෙහෙම තියලා අපි ටේප් කරගන්නවා. මේ හැම එකක් ගැනම මම ඔයාලට පස්සේ විස්තරාත්මකව පැහැදිලි කරන වීඩියෝ එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ මෙතන ඉස්සරහට මේ තමයි ජල රොකට් එක ගිහිල්ලා බිම හොම ගිහිල්ලා වැටෙන තැන. ගිහිල්ලා වැටෙන්නේ වදින්නේ මෙතන ඉස්සල්ලාම. ඒ කියන්නේ මේක හෙඩ් එක කියලා ගමුකෝ. දැනට අපි මේකට හෙඩ් එක කියලා කියමු. ඉතින් මෙතෙන්ට යන්නේ දැන් බිම වැදුනහම මේ රොකට් එකට ඩැමේජ් එකක් වෙන්නේ නැති වෙන්න මෙතෙන්ට මම දාලා තියෙනවා රබර් බෝලයක් දාලා තින්නේ. ඉතින් යාළුවනේ මේක පෙති 4ක් දාලා තියෙන ඔයාලට පේනවා මේ රොකට් එකේ. මේ පෙති 4 ගැන ටිකක් විස්තර කරන්න ඕනේ කියලා මට හිතුණා. මොකද මේ පෙති 4 නැත්තම් මේ ජල රොකට් එකේ සමබරතාවයට මොකක් හරි අවුලක් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ පෙති 4 හැම එකක්ම එක සමානව හරියටම තියෙන්න ඕන. අනිත් එක මේ රොකට් එක කොහොම බිම තිබ්බහම මෙන්න මේ ධාරයි මෙහෙම පෙත්තකම ධාරයි පොළොවයි අතර සමාන්තර රේඛාවක් වගේ හිටින්න ඕන. සමාන්තරව හිටින්න ඕන පොළොවට. සහ රොකට් වල පෙති එකක්වත් මෙන්න මෙහෙම ඔයාලට පේනවා මෙහෙම තියෙනවා. මෙතනින් අංශක 90ක් තියෙන්න ඕන එක පැත්තකට. ඒ කියන්නේ මේක 180යි මේ සරල රේඛාවක් කියලා හිතාගන්න මේක මෙහෙම තියෙනවා. ඉතින් මෙතනින් හරියටම එන්න ඕන අංශක 90කට රොකට් එකේ පෙත්ත. ඉතින් දැන් මේ පෙත්ත මම ටේප් කරලා අලවගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට වෙනත් ක්‍රම තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඊට පස්සේ මෙතනින් බෝලයක් දාලා මම ටේප් කරගෙන තියෙන හොඳට රොකට් එකේ ඩැමේජ් එක අඩු වෙන්න. ඉතින් මේකට වතුර පුරවලා මෙන්න මේ රොකට් උදාහරණයට මෙහෙම හයි කරලා මෙන්න මෙතනින් වෑල් කරක් තියෙන ඔයාලට පේන ඇති. මම අකට ගිහලා පෙන්නන්න. මෙන්න මේ වෑල් කර අපිට සයිකල් වලින් ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් එන් කප් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතනින් මේ විදිහට බටයක් දාලා මෙන්න මේ කේබල් ටයි ඔයාලට පෙන්නන්න මම මෙතන යාළුවනේ කේබල් ටයි මේක රුපියල් 10ක් විතර වෙනවා. ඔයාලට බුක් ෂොප් වලින් නැත්නම් හાર્ඩ්වෙයාර් වලින් මේවා මිලදී ගන්න පුළුවන්. මේක ගැනත් මම වෙනම වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. සහ මේක හදාගන්න විදිය ගැන මේකෙන් වෙන දේ සහ ඔයාලට මම මේකෙන් ටෙස්ට් එකකුත් දැන් ඔයාලට පේන ඇති මම මේකෙන් රොකට් එකක් යවනවා. ඒ විදිහට අපි ඉස්සරහ වීඩියෝස් වලදී
මේක ටෙස්ට් එකක් එහෙම කරලා බලමු. රොකට් එකක් අලුතෙන්ම හදලා මේකේ යවලා. ඉතින් මෙතෙන්ට හුලම් පම්ප් එකක් ආධාරයෙන් හුලම් ගහගන්න පුළුවන්. මෙතන රොකට් එකම දාලා විශේෂම දෙයක් මතක් කරන්න ඕනේ යාළුවනේ. මේකේ ජල රොකට් නම් මේ බෝතලයට සාමාන්‍ය වතුර ස්වල්පයක් එකතු කරගන්න ඕන. වතුර සාමාන්‍යයෙන් අඩිය මේ හරිය වගේ තියෙන්නේ. මේ හරියට වගේනකම් මම වතුර දාලා යවනවා. ඒක වතුර මට්ටම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ වතුරත් එක්ක මේක කොහොම තියලා හයි කරලා මේ මෙතනින් හුලං ගහපුවාම මෙතන රොකට් එකේ මෙන්න මේ බෝතලේ වලට පේන ඇති බෝතලේ කට ගා මෙන්න මෙතන පොඩි කට්ටයක් වගේ එකක් තියෙනවා. ඒ කට්ටෙට හරියටම මේ කේබල් ටයි අහු වෙන්න ඕන. ඊට පස්සේ මෙතනින් හුලං කියන්නේ මෙතනින් එන වාතය පොඩ්ඩක්වත් මෙතනින් ලීක් වෙන්න බෑ. ඒකට අපි මෙතනින් හොඳට බටයක් හයි කරලා ඊට පස්සේ මෙන්න මේ කැලේ උඩට හයි වෙනවා. හයි වුණාට පස්සේ මෙන්න මේ කේබල් ටයි ටික හිර වෙනා මේ රොකට් එකට සෙට් වෙලා. හරිද? මේ කේබල් ටයි ටික මේ වගේ අපිට ගෝස් ක්ලිප් වලින් හයි කරගන්න පුළුවන්. ඉතින් මම මේකේ part 2 වීඩියෝ එක දැන් ළඟදිම ගේන්න බලාපොරොත්තු වෙනවා. සහ මේකේ දැන් part 2 වීඩියෝ එකකින් කතා කරන දේ මම ඔයාලට කියන්නම් දැන්ම. part 2 වීඩියෝ එකකින් යාළුවනේ අපි රොකට් එකක් හදනවා. සමහර විට මම ඔයාලට ඒක ලයිව් වීඩියෝ එකක් ගේන්නත් පුළුවන්. නැත්නම් මම හදන වීඩියෝ එකක් එහෙම පිළිම්ම ගේන්න. ඊට පස්සේ වැදගත් මේක part 3 වීඩියෝ එකෙන් මම මේ රොකට් ලොන්චර් එහෙම නැත්නම් රොකට් උදාහරණය ගැන ෆුල් මේ සමහර විට ඔයාලට මම හදලා පෙන්නන්න පුළුවන් මේකේ කොටස් ටික. ඉතින් ඔයාලට අන්තිමදී මෙන්න මේ රොකට් ලොන්චරේ මෙන්න මේ ඔයාලට පේනවා තමයි මම පාස්සලා එහෙම තමයි කොට හදලා තියෙන්නේ. ඉතින් මෙහෙම ඕනේ ඔයාලට මේ වීඩියෝ වුණත් හදාගන්න පුළුවන්. මේ වගේ උදාහරණයක් part 5 වීඩියෝ එකකින් ගේන්න යන්නේ මේක ප්‍රැක්ටිකල් යවන වීඩියෝ එකක්. ඉතින් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම ආයුබෝවන්. සුබ දවසක් වේවා.